වහන්දරත එකට තිබ්බ එලාම් එකටත් කලින් අභිෂේකව හැරුණේ එයාගේ රාස්ප්‍රදේශයේ තැනිච්ච තෙතමනේ හින්දා. මේකත් මේ වෙලාවෙ මාවේ ඇයි දෙයනේ? අභිෂේක බාත්රූම් එකට ගිහින් ඇඳන් ඉන්න නයිටිය හොදන්න දැම්මා. නයිටියේ තියෙන තද රතු පැල්ලම අභිෂේකගේ වෙඩින් එකට දෛවය කරපු සර්දමක් වගේ තිස්සුණා. වෙලාව පාන්දර 1:55යි. තව ටිකකින් ඇඳගන්න සැලොන් එකට යන්න ඕන. අභිෂේකාට හිත ඉන්න වෙලාවක් තිබුණේ නෑ. ටක් ගාලා පෑඩ් එකක් ඇඳන් කාමරෙන් එළියට ආවා. මොකෝ අපි මේ බය වෙලා? අද සතුටින් ඉන්න ඕන දවසක්නේ. දෙවෙනි මනමාලිට ඉන්න අභිෂේකගේ යාළුවා තනු ඇහුවා. මේ මාර වැඩේනේ තනු. මට පීරියඩ්. අභිෂේක තනුව ළඟට ඇවිත් රහසින් කිව්වා. ෂික් දැන් මොකද කරන්නේ? මොකද කරන්නේ අහන්නේ? යකෝ මොනව කරන්නද? නවත්තන්නේ ඈ? අභිෂේක තනුගේ ඇඟට කඩම් පැන්නා. හරි දැන් යමන් සැලොන් එකට. දෙන්න අභිෂේකගේ තාත්තගේ වෑන් එකේ සැලොන් එකට ගියේ අභිෂේකගේ අම්මත් එක්ක. අම්මට අභිෂේකගේ වෙනසක් තේරුණත් අම්මා හිතේ ඒ නිදිමතට කියලා. අන්දලා ඉවර වෙනකොට අභිෂේකට හොඳටම තෙහෙට්ටුයි. පෑන්ඩෝල් දෙකක් බීලා හොටෙල් එකට ගියා. අභිෂේකලා යනකොට හොටෙල් එකේ එළියේ ෆොටෝග්‍රැෆර් එක්ක රන්දීර හිටියා. "වාව්! ඔයා අද මාරම ලස්සනයි." අභිෂේක දැක්ක ගමන් රන්දීර hina වෙලා කිව්වා. රන්දීර්ගේ hinaව දැක්කම අභිෂේකට හිතුණා රන්දීර ඒක කිව්වේ හදවතින්මයි කියලා. ප්‍රපෝසල් එකකින් තමයි අභිෂේකයි රන්දීරුයි මුණ ගැහුනේ. එකත් ප්‍රශ්නයක් නිසා කසාද ඉක්මනින් කරන්නම දෙපැත්තෙන් තීරණය වුණා. රන්දීර ඉන්නේ රට නිසා බඳින්න කලින් රන්දීර එක්ක වැඩි කතා බහ කරන්නවත් අභිෂේකට හම්බුනේ නැහැ. අභිෂේක රන්දීර් ගාවට ගිහින් ෆොටෝස් වලට අමාරුවෙන් hina වෙලා හිටියා. "ඔයාට මහන්සි වගේනේ අභි. මේ ෆොටෝස් ඇති. අපි අතවටකින් පොඩ්ඩක් වාඩි වෙලා මොනවා හරි කමු." අභිෂේකගේ වෙනස තේරිලා රන්දීර් ඇහුවා. "ඔව් රන්දීර් චුට්ටක් මහන්සි. උදෙන්ම නැගිට්ටනේ." අභිෂේක එහෙම කිව්ව. එයා ඇත්තම දන්නවා මෙච්චර අමාරු වෙන්න හේතුව. අභිෂේක දිගටම කල්පනා කර හිටියේ අද රැට මොකද කරන්න කියලා. ඒක කල්පනා වෙද්දි කෙල්ලට අමාරු දෙගුණ තෙගුණ වුණා. පොරුවේ චාරිත්‍රක යනකොට කෙල්ලට හින්දාටිය තාලා හිටියේ. අම්මලා තාලා යනවට තුකේ කියලයි සේරම හිතුවේ. කට්ටිය හවස ඩාන්ස් කරන වෙලාවෙ නම් අභිෂේකට නිකන් කලන්තේ වගේත් ආවා. ඒත් කොහොම හරි ඉවසගෙන අමාරුවෙන් hina වෙලා යාළුවත් එක්ක නැටුවා. කොහොම හරි වෙඩින් එක ඉවර වෙලා දෙන්න හනිමූන් වලට නුවරඑළිය තේවත්තක් මැද තියෙන හොටෙල් එකකට ගියා. අභිෂේකට පොඩ්ඩකට හරි පීරියඩ්ස් වේදනාව අමතක වුණේ අම්මටයි තාත්තටයි වැඳලා සමුදෙන මොහොතේ. එවෙලෙනම් කෙල්ලට තිබ්බතුකට අනිත් වේදනාවන් සේරම යටපත් වුණා. මගදී පෑන්ඩෝල් දෙකක් බොන්න නැගිට ඇරෙන්න යන දිගටම අභිෂේක ගියේ නිදාගෙන. හොටෙල් එක ඇතුළට කාර් එක ආවට පස්සේ රන්දීර් අභිෂේකට හැරෙව්වා. "අභි එන්න අපි යමු." හොටෙල් එකේ පෝටර් කෙනෙක් ඇවිත් බෑග් ටික අරන් ගියාට පස්සේ රන්දීර් අභිෂේකත් එක්ක රූම් එකට ගියා. මගදී නින්ද ගිය හින්දා කෙල්ලට පොඩි පණක් ආවත් ඊළඟට වෙන්න යන දේ මතක් වෙලා හින්දාඩිය දැම්මා. රන්දීර් රූම් එකේ දොර වහලා සපත්තු ගලවලා දැම්මා. සීතලයිනේ. අභිෂේකත් ඇඳ කොනෙන් වාඩි වෙලා උදේ ඉඳන් දාගෙන හිටපු හීස් දෙක ගැලෙව්වා. මට නම් සීතලක් නෑ." රන්දීර් hina වෙලා කිව්වේ කෝට් එක හැංගර් එකේ එල්ලන ගමන්. සීතල රටක ඉන්න රන්දීර්ගේ එහෙම ප්‍රශ්නයක් ආපු මෝඩිකම කියලා අභිෂේකට හිතුණා. රන්දීර් ඇඳේ වාඩි වෙලා ඉන්න අභිෂේක ළඟට ඇවිත් අභිෂේකගේ ඔළුව එයාගේ කකුලට හේතු කරගත්තා. ඊට පස්සේ හිමීට කොණ්ඩ ගහලා තිබ්බ මල් දෙකින් එක ගලවන්න ගත්තා. අභිෂේකත් සනීපෙට ඔළුව තියාගෙන හිටියා. ඒත් අභිෂේකට දිගටම ඔළුවට කල්පනා වුණේ කොහොමද පීරියඩ්ස් කියලා කියන්න කියලා. රන්දීර් අභිෂේක ඔළුව උස්සලා බැලුවහම එකපාරටම රන්දීර්ගේ ආදරණීය ඇස් දෙක මුණ ගැහුණා. "ඇයි බබා?" රන්දීර් ඇහුවේ හරිම ආදරණීය කටහඬකින්. "මට මේ..."
අපි රැට රූම් සර්විස් ඕඩර් කරමුද? එළියට යන්න බැහැ වගේ මට. ඒ ආදරණීය ඇස් ඉස්සරහා අභිෂේකට කියන්න ගිය දේ කියාගන්න බැරි වුණා. හරි අභි, ඔයා වොෂ් එකක් දාගෙන එන්න, මම ඕඩර් එක දාන්නම්. වොෂ් එකක් දානකම අභිෂේක හිතුවා එළියට ගිය ගම කොහොම හරි රන්දීට ඇත්ත කියනවා කියලා. අභිෂේක වොෂ් එකක් දාලා රන්දීර් පිටරටින් ගෙනාව ලස්සන රතුගම ඇඳක් එළියට ආවා. ඔයා හරියට නිකන් සුරංගනාවියක් වගේ. ආයෙමත් රන්දීර්ගේ සෙනෙහෙන් බර හිනා වෙන නෙත්. අභිෂේකගේ තෙනිති ගැටුණා. ඒ ඇස් දෙක ඉස්සරහා ආයෙමත් අභිෂේක ගොළු වුණා. රන්දීර් වොෂ් එකක් දාගෙන එනකොට කෑම ටික ඇවිත් තිබුණා. අභිෂේක හිටියේ කෑම ටික පිළිවෙලට මේසෙ තියෙන ගම. රන්දීර් පිටිපස්සෙන් ඇවිත් අභිෂේකාව තුල්ලු කර ගෙලසි බින්න ගත්තා. අභිෂේක හිටියේ ගල් කිරිලා වගේ මුකුත් නොකියා. රන්දීර්ගේ පහසට අභිෂේක හිටියේ මත් වෙලා වගේ. එයාට පීරියඩ්ස් බව මොහොතකට අමතක වෙලා එයාගේ ටියුලිප් පොහොට්ටුව පිපෙන්න ගත්තා. රන්දීර්ගේ රඩු අතකෙදි අභිෂේකගේ සිනිඳු පඳ ටිකේ පහළට රූටාගෙන ආවා. එතකොට තමයි නැවතත් අභිෂේක පියවිසිහියට ආවේ. රන්දීර්, අනේ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. එහෙම කිව්වම රන්දීර් එකපාරටම හිතුවේ අභිෂේක කියන්න යන්නේ එයා කන්‍යාවියක් නෙවෙයි කියලයි. ඕන දෙයක් කියන්න අභි. මොනවා කිව්වත් මට ඔයාට තියෙන ආදරේ බින්දුවක්වත් අඩු වෙන්නේ නැහැ. ඔයා දැන් මගේ නෝනා. මම දන්නේ එච්චරයි. අභිෂේක තදින් ඇස් දෙක පියාගත්තා. කෙල්ලගේ ඇස්වලින් කඳුළු දාලා රූරා වැටෙන්න ගත්තා. අනේ රත්තරන්, ඔයා හිතන જાතියේ දෙයක් නෙවෙයි. මට පීරියඩ්ස්. අනේ මට සමා වෙන්න මගේ වස්තුවේ. අභිෂේක අඬන්න ගත්තා. අනේ අභි, ඔයා මට කලින් කියන්න එපයි. අභිෂේක කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු විදිහට රන්දීර ආදරෙන් කිව්වා. ඔයාට කේන්ති නැද්ද මගෙත් එක්ක? අභිෂේක අනිත් පැත්ත හැරිලා රන්දීර දිහා බැලුවා. කේන්ති කලින් නොකියපු එකට. රන්දීර එහෙම කියලා අභිෂේකගේ නලන. ඔයාට සෑහෙන්න මහන්සි ඇති. පව් එන්න. මේක ඇඳගන්න බබා. අපි කමු. රන්දීර බිම වලල්ලක් වගේ වැටිලා තිබුණ අභිෂේකගේ ගම අහුලාගෙන අභිෂේකට දුන්නා. ඔයාට පොඩ්ඩක්වත් කේන්තියක් නැද්ද රන්දීර? මම අපේ හනිමූන් එක විනාශ කරාට. අභිෂේකට ඇහෙන දේ දහගන්න බැරුව ගවුමත් තුරුළු කරන් ඇහුවා. ඔයාට පිස්සුද? මට මේ දුක අද ඔයා කොහොම හිටියද කියන එක ගැන. අනික කොහෙද අපේ හනිමූන් එක විනාශ වුනේ? මට ඔය වැඩේ කරගන්න තදියමක් නෑ අභි. ඔයා මගේ නෝනා. මට ඔක ඔයත් එක්ක දැන් ඕන දවසක කරගන්න පුළුවන්. මට ඕනේ මේ ලස්සන මොහොත ඔයත් එක්ක ඉන්න විතරයි. එහෙම කියලා රන්දීර අභිෂේකගේ ඔළුව අතගාටි. අභිෂේකට වාව ගන්න බැරි වුණා. අනේ දෙයියනේ, මම කීයටවත් හිතුවේ නෑ මට ඔයා වගේ රත්තරන් කොල්ලෙක් හම්බ වෙයි කියලා. රන්දීර්, අනේ මම මුලින් මේ ප්‍රපෝසල් එකට කැමති වුණෙත් නැහැ. අනේ මෙහිම බවක් දන්නවනම් මම එක පයින් ඔයාව මගේ මහත්තයා කරගන්න කැමති වෙන්නේ දෙයියනේ. අභිෂේකට හිටගෙන ඉන්න කකුල් පන නැතුව රන්දීර ඉස්සරහා වැඳගෙන තනින් වැටුණා. රන්දීර එසැනි අභිෂේකව උස්සලා මල් පෙත්තක් වගේ පරිස්සමට ඇඳ උඩින් තිබ්බා. ඉන්න, මම කවන්නම් ඔයාට. රන්දීර කෑම කර ඇඳට ඇවිත් අභිෂේකට කවන්න ගත්තා. මම ආදරේ මගේ පනටත් වඩා. දැන් ඔයාට මම හරිම වාසනාවන්තයි. ඔයා වගේ කෙනෙක් නෝන කෙනෙක් වෙන්න ලැබුණ එක. අභිෂේක කඳුළු අතරින් එකිගැසමින් කිව්වා. මමත් ආදරෙයි අපි. මට අද හරිම සතුටු දවසක්. ඔයාට පීරියඩ්ස් කියලා ඒ සතුට පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. මට ඕන ඔයත් එක්ක ඉන්න විතරයි අපි. අපි හෙට දවසම රූම් එකට වෙලා හොඳට රෙස්ට් කරමු. රැට නිදා ගන්න කලින් මම ඔයාගේ කොන්ද ටිකක් අත ගන්නම්. එතකොට ඔයාට සනීපෙට නිින්ද යයි. අනේ ඇති රත්තරනේ, මට දරා ගන්න අමාරුයි ඔයා මේ කියන දේවල්. මගේ මහත්තයා, මගේ රත්තරන් මහත්තයා. අභිෂේකයි එහෙම කියමි රන්දීරගේ පපුවට කෙරුළු වුණා.